මේ රට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙන රටක්. ඔවුන් නාවේ මුස්ලිම් ජනතාව මලබාරයෙන්ද දෙමළ ජනතාව තමිල්නාඩුවෙන්ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදී වතුවල වැඩ කරන්නද ඒ ඉතිහාසය. අද මේ රටේ ඉපදෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාවක් මේ රටේ තමගේ මාතෘ භූමිය කොටගත් මේ රටේ ඉපදෙන මේ රටේ මේ යන ප්‍රධාන ජන කොටසෙන් තුනක් ජීවත් වෙනවා. ඒතර අප ප්‍රශ්න දෙස බලන්නේ සිංහල ජනයාගේ ප්‍රශ්න, දෙමළ ජනයාගේ ප්‍රශ්න, මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න ලෙස නොවේ. අපි ප්‍රශ්න ලෙස බලන්නේ ශ්‍රී ලංකාවේ එක් එක් ජන කොට්ටාසයන් මුහුණ දී තිබෙන ප්‍රශ්න ලෙස. අපි දකිනවා වතුකරේ දෙමළ ජනතාව ඉතාමත් අපහසු ජීවිතයක් ගත කරන්නේ. ලංකාවේ දරිද්‍රතා රේඛාවෙන් ඉතාමත් පහළ තමයි ජීවත් වෙන වතුකරේ දෙමළ ජනතාව. ලංකාවේ නූගත් භාවයේ වැඩිම ප්‍රමාණයක් තිබෙන වතුකරේ දෙමළ ජනතාවගේ දුවා දරුවන් තුල. ලංකාවේ මන්ද පෝෂණය වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ වතුකරේ දෙමළ ජනතාවගේ දුවා දරුවන් තුල. ලංකාවේ ගැබිනි මව්වරුන්ට ரத்தஹீனතාවයෙන් පෙළෙන්නේ வத்துக்கரே. இது சகல இன மக்களும் வாழும் நாடு. இந்த நாட்டில் இன்று முக்கியமான 3 இனங்கள் வாழ்கின்றன. மலையக மக்கள் சிரமத்துக்கு மத்தியிலேயே வாழ்கின்றனர். அங்கு பொருளாதார சுகாதார பிரச்சனைகள் உள்ளன. அவர்கள் நமது நாட்டின் பொருளாதாரத்துக்கு பெரும் பங்களிப்பு செய்கின்றனர். கடந்த அரசாங்கம் இந்திய டாடா நிறுவனத்திடம் தேயிலை தோட்டங்களை கையளித்தது. எனினும் அவர்களால் லாபத்தை மாத்திரமே கருத்தில் கொண்டு செயற்படுகின்றனர். அவர்கள் தொழிலாளர்களின் நலன் குறித்து சிந்திப்பதில்லை. නමුත් අද සිදුවී තිබෙන දේ තමයි අපේ රජයේ සතු තිබුණු වතු සමාගම් ටික පසුගිය රජයන් විසින් ඒ වතු වලින් විශාල ප්‍රමාණයක් පවරා දීලා තිබෙන ඉන්දියානු ටාටා සමාගමට. ඉන්දියානු ටාටා සමාගම අපේක්ෂාව තියෙන මොකද්ද? වැඩිපුර ලාභය. ඔවුන් අපේක්ෂා කරන්නේ නැහැ එම වතු කරේ ජීවත් වෙන දෙමළ ජනතාවගේ මූලික උවමනාවන් වලට වඩා ඔවුන්ට ප්‍රමාණවත් අද හෙට වැඩට එන්න අයිය තිබුණා නම් ඇති. ඊට වඩා වෙන හයියක් උන්ට අවශ්‍ය නැහැ. උන්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැ. උන්ට සෞඛ්‍ය අවශ්‍ය නැහැ. අද ඉන්දියන් ටාටා කම්පැනිට අවශ්‍ය වෙ තිබෙන්නේ අද වැඩ කරන කම්මලේක වැඩ කරන කම්කරුවා හෙට වැඩට එන්න අවශ්‍ය පණ තිබුණොත් ඇති. ඊට වඩා එහා එකක් උන්ගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කම්පැනි අධික ලෙස ලාභ ලැබමින් විශේෂම ඉන්දියානු සමාගම් අධික ලෙස ලාභ ලැබමින් මේ ගෙන ව්‍යායාමයේ ඔබ කිව් පරිදිම මහ බැංකු වාර්තාවල සඳහන් වී තිබෙනවා. ඒ නතර කිරීමට ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඒ ලාභයෙන් පංගුවක් පෙරලා වතුකරේ ජීවත් වෙන දෙමළ ජනතාවට යලි ලබා දීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියන මූලික ස්ථාවරය අපි සිටිනවා. இலங்கையின் வரலாற்றிலே ஆயுதங்களை போலீஸும் இராணுவமும் வைத்திருக்க வேண்டும் என்கின்ற பொழுது உத்தியப்பட்ட முறையில் ஆயுதங்களை வைத்து போராட்டங்களை அரசுக்கு எதிராக செய்ய முடியும் என்பதனை நடைமுறையில் காட்டியவர்கள் தான் இந்த ஜேவிபி கட்சியினர். 77ஆம் ஆண்டு உங்களுடைய கட்சி சுக்குநூறாக அளிக்கப்பட்டது. மீண்டும் நீங்கள் 87 மீண்டும் ஆயுத போராட்டத்தில் மீண்டும் எழுந்தீர்கள். ஆனால் இன்று திருப்பி அரசியல் என்கிறீர்கள். ஆனால் இன்று வரை ஹம்பாந்தோட்டையிலோ அல்லது ஹம்பலாங்குடையிலேயோ அல்லது கம்பகாவிலேயோ உங்களுடைய ஆயுத குழுக்கள் என்று சொல்லி இன்று இயங்குவதில்லை. நீங்கள் அரசியலுக்கு வந்தவுடன் உங்களுடைய ஆயுத குழுக்கள் அங்கு இயங்குவதில்லை என்று இப்படி இருக்கின்ற பொழுது உங்களால் பாதிக்கப்பட்டவர்கள் தொடர்ந்து பாதிக்கப்படுவதற்கான சந்தர்ப்பங்கள் இல்லை என்றால் உங்களுடைய ஆயுத குறிகள் இல்லை ஆயுத குழுக்கள் இல்லாமல் நீங்கள் அரசியல் வந்தீர்கள். ஆனால் வடகிழக்கில் மாத்திரம் அரசியலுக்கு வந்தவர்களுக்கும் ஆயுதத்தை கொடுத்து இன்னும் ஆயுத குழுக்களை நீங்கள் இயக்கி வருகிறீர்கள். இப்படி இருக்கின்ற பொழுது தமிழ் பேசும் பிரதேசங்களிலே நீங்கள் நிம்மதியான வாழ்க்கையை உருவாக்க முடியும், நாங்கள் உருவாக்குகின்றோம் என்று கூறுகின்றீர்களே தவிர அங்கு மீண்டும் ஒரு உங்களுக்கு சார்பான ஒரு ஆயுத கலாச்சாரத்தை வளர்த்து அதனூடாக மக்களை அடக்கி ஒடுக்கின்ற ஒரு நடவடிக்கையை தான் இருக்கிறீர்கள். உண்மையில் ஆயுத குழுக்கள் தற்பாதுகாப்புக்காக ஆயுதம் வைத்திருக்க வேண்டும் என்றால் ஜேவிபியும் வைத்திருக்க வேண்டும். ஆனால் நீங்கள் அதை அப்படி செய்வதில்லை. ஏன் இப்படியான இரட்டை வேடத்தை கடைபிடிக்கிறார்கள்? මෙම නාලිකාවේ අපේ පක්ෂයේ දෙමළ මන්ත්‍රීවරයෙක් කර සිංහල මන්ත්‍රීවරයෙක් මේ ප්‍රශ්න පිළිබඳව යම් ටිකක් සවිස්තරාත්මක සාකච්ඡා කරන පළවෙනි අවස්ථාව නිසා යම් කාලයක් මේ ප්‍රශ්නට අවශ්‍ය කියලා මම හිතනවා. ඔබ දන්නවා අපේ රටේ පාලනය කරපු ආණ්ඩුව තමන්ගේ බලය සඳහා විටක දෙමළ ජාතිවාදයටත් විටක සිංහල ජාතිවාදයටත් අල්ලු වුණා. 1949 පුරවැසි පනත ගෙනාවා. ඒ පුරවැසි පනත වැරදි. ඒ වෙන මොකුත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂ වතුකරේ ප්‍රධාන ආසනනාවක් පරාජයටපත් වෙනකොට එම වතුකරේ දෙමළ ජනතාවගේ ඡන්දයේ බලය අහෝසි කරා. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා ගෙනාව පනත වැරදි. ඒ අන්කවරක් නිසාවත් නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කරා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් රට අවුරුදු 150ක් රට පාලනය කරා ගියට පසුව ඔවුන් අපේ රටේ ඉල්ලීමක් තිබුණා. ඔවුන් ගියට පසුව ස්වදේශීය භාෂාවෙන් රට පාලනය කරන්න කියලා. හැබැයි ස්වදේශීය භාෂාව ඒ වගේට සිංහල පමණක් නෙවෙයි. සිංහල සහ දෙමළ. ඒ නිසා රට සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් අපේ රටේ පරිපාලනය කරගෙන යන්න උවමනාවක් තිබුණා. හැබැයි 1956 මැතිවරණයේදී තමන්ගේ බලය ලබා ගැනීම සඳහා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ සටන් පාඨයක් ආවා. ඒ ඉස්සෙල්ලාම ගෙනාව එක්සත් ජාතික පක්ෂයේ එවකට ජේ.ආර්. ජයවර්ධන මහතා නියෝජනය කරන කැලණි ආසනයේ 1953 සම්මේලනයේ තිබුණා. සම්මේලනයෙන් තමයි සම්මත කරේ ඔවුන් බලයට ආවට පස්සේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියලා. අනතුරු බණ්ඩාරනායක මහත්තයා නිට්ටඹුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව තියලා කිව්වා මම ඇවිල්ලා පැය 24න් කරනවා කියලා. මේ මොකක් සඳහාද? බලය සඳහා. ඒ නිසා 1972 எமது நாட்டில் ஆட்சி செய்த கட்சிகள் 1957ஆம் ஆண்டு பிரஜா உரிமை சட்டத்தை கொண்டு வந்தன. 1956ஆம் ஆண்டு சிங்கள மொழி அரச கர்ம மொழியாக அறிவிக்கப்பட்டது. 1953ஆம் ஆண்டு ஜே.ஆர். ஜெயவர்தன முதற் தடவையாக இந்த பிரேரணையை முன்வைத்தார். இதன் பிறகாக பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டன. அதேபோன்று சில தமிழ் தலைவர்களும் மக்களை தவறாக வழிநடத்தினர். தற்போது வடக்கின் ஆயுத போராட்டம் முடிவுக்கு வந்துள்ளது. அந்த பகுதி இளைஞர் ஜோதிகளை மேம்படுத்த வேண்டும். வடபகுதியில் டக்ளஸ் தேவானந்தாவின் ஆயுத குழுவும் கிழக்கில் கருணா மற்றும் பிள்ளையான் ஆகியோரின் ஆயுத குழுக்களும் செயற்படுகின்றன. இவர்களுக்கு எதிராக தமிழ் இளைஞர்கள் ஆயுதம் ஏந்த மாட்டார்கள் என எவ்வாறு கூற முடியும்? இதன் காரணமாக ආයුධ කුළුක්களை ඉල්ලාදොලික வேண்டும். එහි ප්‍රතිඵලය උනේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට පවා බැරි වුණා. Tamanට පාලනය කරගන්න බැරි සන්නද්ධ තරුණ සන්දාන කණ්ඩායමක් වර්ධනය වෙමින් ආවා. ඒ තරුණ සන්නද්ධ කණ්ඩායමට විශේෂයෙන් ඉන්දියාව අවි ආයුධ පුහුණුව දුන්නා, මුදල් දුන්නා, ආරක්ෂාව දුන්නා, බුද්ධි තොරතුරු දුන්නා. ඒතකොට මෙතරම් සුවිශාල ගැටුමක් බවට පත් කරන්න ඉන්දියාව මැදිහත් වුණා. ඔවුන් අපේ රටේ පිළිබඳ දේශපාලන සහ ආර්ථික වමනාවන් මත. මේ ගැටුම තමයි වර්ධනය වෙමින් ආවේ. ඒ නිසා අප එක ස්ථාවරයක හිටියා. මේ LTT සංවිධානය පරාජයටපත් විය යුතු කියන ස්ථාවරයක හිටියා. ඒ අන්කවර සඳහාවක්වත් නොව. එය මේ රටේ දෙමළ ජනතාවට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී යලි කැඳවගෙන ඉන්න ඕනකම තිබෙනවා. ඒ නිසා පසුගිය මේ මාසේ 18 වෙනිදා දෙමළ ඒ සන්නද්ධ ව්‍යාපාරයේ යම් අවසානයක් දැකලා තිබෙනවා. දැන් මොකද්ද අපි කරන්න ඕනකම තිබෙන්නේ? දැන් අපි කරන්න ඕනකම තිබෙන්නේ යලි එම පළාත් තුළ දෙමළ තරුණයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගොඩනගන්න ඕනේ. හැබැයි අද මොකද සිද්ධ වෙන්නේ තිබුණේ? අද නැගෙනහිර පාලනය කරන්නේ කවුද? පිල්ලයන්ගේ සහ කරුණාගේ සන්නද්ධ කණ්ඩායම්. ඒතර පිල්ලයන්ගේ සහ කරුණාගේ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව දෙමළ තරුණයන් අවියාවද යලි අතට ගන්නේ නැද්ද? මොකද තමන්ගේ මතය නිදහස්ව තමන්ට ප්‍රකාශ කරන්න අයිතියක් නැත්නම්, තමන් කැමති දේශපාලන පක්ෂයට වැඩ කටයුතු කරන්න අයිතියක් නැත්නම්, තමන් කැමති මතයක් නියෝජනය කරන්න අයිතියක් නැත්නම් ඒ පිල්ලයන්ගේ සහ කරුණාගේ සන්නද්ධ බලෙන් යටත් කරලා නම් තිබෙන්නේ. ඒකට එරෙහිව දෙමළ තරුණයන් යලි අවි ආයුධ ගැනීම අතට ගැනීම ඉඩක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි යාපනයේ දෙමළ තරුණයන්ට තමන්ගේ මතය තමන්ගේ දේශපාලන පක්ෂයට වැඩ කරන්න තියෙන අයිතිය ඩග්ලස් දේවානන්දගේ සන්නද්ධ කණ්ඩායම් විසින් අවුරුලා තිබෙනවා. ඒ ඩග්ලස් දේවානන්දගේ සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව දෙමළ තරුණයා අවි ආයුධ ගැනීම අනතුරක් තිබෙනවා. ඒ නිසා යලි සන්නද්ධ දේශපාලනයක් ගොඩනැගීමේ අනතුරක් තිබෙනවා උතුරු සානගෙනීර. මේ අතුරු සන්නද්ධ කණ්ඩායම් මරා ගෙන යන ආධිපත්‍ය එය පැහැරගෙන යාම මංකොල්ලකයම් තාඩන පීඩන පහරදී බියවැද්දී මරා මේට එරෙහිව සන්නද්ධ ව්‍යාපාරයෙන් ගොඩනැගීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඉදිරිපත් කළ තිබුණේ විශේෂම ජනරාල් සරත් පොන්සේක මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය අපි ඉදිරිපත් කළේ. මේ අතුරු සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළ යුතුයි. ඒ නිරායුධ කිරීමකින් තොරව දෙමළ ජනතාවට සිවිල් සමාජයේ දෙමළ ජනතාව ක්‍රමානුකූල සිවිල් පරිපාලනයට ගේන්න බෑ. ඔවුන්ට කැමති දේශපාලන පක්ෂයට වැඩ කරන්න තියෙන අයිතිය, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවණික ගැටගැහිමි යන අයිතිය ඒ සුරක්ෂිත කරන්න ඕන. ඒ නිසා අනිවාර්ය ලෙස මේ අතුරු සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළ යුතුයි. ඒ නිරායුධ කිරීමෙන් තොරව එම පළාත් තුළ ජනතාවට ඇත්ත සාමයක් උදා